ඔන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න පිපාසින් ඉන්න ඔයාලට නැවතත් අලුත්ම අලුත් වීඩියෝ එකක් ගෙනවා. ඒ තමයි am is a ප්‍රශ්න. ප්‍රශ්න විතරක්ම නෙවෙයි am is a වලින් හදන ප්‍රශ්න වලට පිළිතුරත් සමගම. මුලින්ම කියන්න ඕනි ඔබ කුමන දැනුම මට්ටමක හිටියත් ඉතාමත් සරලව මේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. උත්සාහය අතාරින්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අවසානයේ වනතෙක් වීඩියෝ එක හිටියොත් ඔයාලට am is a ප්‍රශ්න විතරක්ම නෙවෙයි ඒවට පිළිතුරු දෙන විදියත් හරියටම ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු am is a කොහොමද අපි සබ්ජෙක්ට් එකක් සමග යොදා ගන්න කියලා. ඔයාලා දැන් තීරේ බලා ගන්න පුළුවන්. am is a. දැන් am කියන එක අපි පාවිච්චි කරන්නේ I එක්ක. am I. අපිට I කියන එකත් එක්ක is a පාවිච්චි කරන්න බෑ. is කියන එක අපි පාවිච්චි කරනවා she, he, it, කමල්, මදර් වගේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ ඒක වචන කර්තෘ කෙනෙක් එක්ක සමග විතරයි is කියන එක පාවිච්චි කරන්න පුළුවන්. she කියන්නේ අය, he කියන්නේ ඔහු, it කියන්නේ එය. are කියන එක අපි පාවිච්චි කරනවා you, they, we, children, students වැනි බහුවචන කර්තෘ කෙනෙක් එක්ක. are you, are they, are we, are children, are students ආකාරයට am is a එක්ක අපි පාවිච්චි කරනවා nouns සහ adjectives. nouns කියලා කියනවා නාම පද, adjectives කියලා කියනවා නාම විශේෂණ පද. හොඳයි දැන් අපි බලමු ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. අමතක කරන්න එපා. පොතක් පෑනක් කරන් සටහනක් දාගෙන නැවත නැවත පුරුදු පුහුණු වුණොත් මේක ඔයාලට සදාතනික මතකයක් කරගෙන යාමට හැකියාව තියෙනවා. number 1 am I correct? am I correct කියලා කියන්නේ මම හරිද කියන එක. එතෙන්දී ඔයාලට උත්තර දෙන්න පුළුවන් yes you are. yes you are correct. yes you are. ඔව් එයා හරි. number 2 am I too late? am I too late? මං ගොඩක් පරක්කුද? no you are on time. no you are on time. නෑ ඔයා වෙලාවට ඇවිල්ලා. no you are on time. number 3 am I cruel? am I cruel? cruel කියලා කියනවා නපුරුයි කියන එක. am I cruel? මං නපුරුද? yes a little bit. ඔව් චුට්ටක්. yes a little bit. number 4 am I a fool? am I fool? මම මෝඩයෙක්ද? no you are intelligent. නෑ ඔයා බුද්ධිමත්. yes you are. ඔව් ඔයා එහෙමයි. yes a little bit. චුට්ටක් වගේ. එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. number 5 am I a friend of him? am I a friend of him? මං ඔහුගේ යාළුවෙක්ද? yes you are. ඔව් ඔයා ඔහුගේ යාළුවෙක්. yes you are. ඒ විදිහට කෙටි උත්තර දෙන්නත් පුළුවන්. number 6 am I lazy? am I lazy? මං කම්මැලිද? yes a little bit. ඔව් චුට්ටක්. yes a little bit. number 7 am I good? am I good? මං හොඳයිද? yes you are so good. ඔව් ඔයා ගොඩක් හොඳයි. yes you are good. ඔයා හොඳයි. number 8 am I right or wrong? am I right or wrong? මං හරිද වැරදිද? yes you are right. ඔව් ඔයා හරි. no you are wrong. නෑ ඔයා වැරදි. number 9 am I on time? am I on time? මං වෙලාවට ඇවිල්ලාද? no you are too late. නෑ ඔයා ගොඩාක් පරක්කුයි. no you are too late. number 10 am I your guest today? am I your guest today? මං අද ඔයාගේ අමුත්තද? am I your guest today? yes you are. ඔව් ඔයා එහෙමයි. number 11 am I your best friend? ඔයාලා යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. am I your best friend? මං ඔයාගේ හොඳම යාළුවාද? yes you are. you are my best friend. ඔයා මගේ හොඳම යාළුවා. number 12 am I your enemy? enemy කියලා කියනවා අපි හතුරට. am I your enemy? මං ඔයාගේ හතුරද? no you are my friend. නෑ ඔයා මගේ යාළුවා. no you are my friend. number 13 am I reliable? ඔයාට යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. ඔයාට මාව විශ්වාසවන්තද කියලා. am I reliable? ඔයාට මාව විශ්වාසවන්තද? yes you are reliable. ඔව් ඔයා විශ්වාසවන්තයි. number 14 am I good for this work? ඔයාලට කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මම මේ වැඩේට ගැලපෙනවද? am I good for this work? I think you are the best. මං හිතන්නේ ඔයා තමයි හොඳම. එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. I think you are the best. number 15 am I too young? මං ගොඩක් තරුණද? අපි ගොඩක් වෙලාවට අහන්නේ am I too young? මං ගොඩක් තරුණද? yes you are still young. yes you are still young. ඒ කියන්නේ මොකද්ද? ඔව් ඔයා තාමත් තරුණයි. අපි කියනවා still කියලා කියද්දි තාමත් කියන එක. yes you are still young. ඔයා තාමත් තරුණයි. number 16 am I fat? ගොඩක් වෙලාවට අහනවා මම මහතද මං කෙට්ටුද? ඒතකොට ඒ වගේ ප්‍රශ්නයක් හදද්දිත් අපිට am is පාවිච්චි කරලා හදන්න පුළුවන්. fat කියලා කියන්නේ මහතයි. am I fat? am I fat?
මම මහතද? අපි කියනවා බලලා නෑ ඔයා කිට්ටුයි. No, you are thin. No, you are thin. ඔයා මහත් වෙනවා. Yes, you are getting fat. අපිට එහෙමත් කියන්න බලවා. Yes, you are getting fat. ඔයා මහත් වෙනවා. No, no, you are getting thin. නෑ ඔයා කෙට්ටු වෙනවා. එහෙම උත්තර දෙන්නත් පුළුවන්. හොඳයි අපි දැන් බලමු is එකෙන් ප්‍රශ්න හදලා. number 17. Is it good? Is it good? ඒක හොඳයිද? කොහොමද ඒකට උත්තරේ දෙන්නේ? Yes, it is. ඔව් ඒක හොඳයි. Yes, it is කියලා කෙටියෙන් උත්තර දෙන්නත් පුළුවන්. No, it is not. නෑ ඒක හොඳ නෑ. No, it is not. number 18. Is it bad? Is it bad? ඒක නරකද? Yes, it is. ඔව් ඒක නරකයි. No, it is not. නෑ ඒක නරක නෑ. number 19. කොහොමද අපි අහන්නේ ගොඩක් වෙලාවට අහනවා භාණ්ඩයක් ගන්න යද්දි ඒක මිල වැඩිද? යාළුවා ෆෝන් එකක් අරගෙන එනවා. ඔයා අහනවා ඒක මිල වැඩිද? කොහොමද අහන්නේ? මිල වැඩි නම් expensive. Is it expensive? මිල අධිකයි. Is it expensive? ඒක මිල අධිකයිද? Yes, it is. ඔව් ඒක මිල අධිකයි. No, it is not. It is cheap. නෑ ඒක එහෙම නෙවෙයි. It is not. It is cheap. ඒක ලාභයි. 20. Is it cheap? ඒක ලාභයිද? cheap කියනවා අපි ලාභයි කියද්දී. Is it cheap? ඒක ලාභයිද? Yes, it is. ඔව් ලාභයි. 21. Is it too far? අපි ගමනක් යද්දි කියනෝනේ ගොඩක් දුරද? Is it too far? ගොඩක් දුරද? Yes, it is. ඔව් එහෙමයි. 22. Is it right or wrong? Is it right or wrong? ඒක හරිද වැරදිද? No, it is wrong. නෑ වැරදි. Yes, it is right. ඔව් ඒක හරි. 23. දැන් අපි කොහොමද අහන්නේ ගුරුවරියක්ද? ඔව් වෛද්‍යවරයෙක්ද? ඒතර දැන් මම හදලා තියෙනවා මෙතන. Is she a teacher? ඇයි ගුරුවරියක්ද? ඔව් නම් කොහොමද උත්තර දෙන්නේ? Yes, she is. ඔව් ඇය ගුරුවරියක්. නැත්තම් නැහැ ඇය වෛද්‍යවරියක්. කොහොමද කියන්නේ? No, she is not. She is a doctor. No, she is not. ඇය ටීචර් කෙනෙක් නෙවෙයි. She is a doctor. 24. Is he a student? ඔහු සිසුවෙක්ද? Yes, he is. ඔහු සිසුවෙක්. 25. Is it enough? ඒ ඇතිද? Is it enough? Yes, it is. ඔව් ඇති. Yes, it is. අර කෙටි උත්තර දෙන්න පුළුවන්. 26. Is that your sister? අපි පෙන්නලා කියනවා. Is that your sister? අර ඔයාගේ සහෝදරියද? No, she is my friend. නෑ, ඇය මගේ යාළුවෙක්. 27. Is this your house? මේක ඔයාගේ ගෙදරද? Is this your house? ඔව් එහෙමයි. Yes, yes it is. 28. Is your birthday in May? ඔයාගේ උපන්දිනය තියෙන්නේ මැයි මාසෙද? Yes, it is in May. ඔව් ඒක තියෙන්නේ මැයි මාසේ. 29. Is your family big? Is your family big? ඔයාගේ පවුල ලොකුයිද? Is your family big? No, my family is small. නෑ මගේ පවුල චූටි පොඩි. 29. Is it difficult? Is it difficult? ඒක අමාරුද? No, it is easy. නෑ ඒක lazy. No, it is easy. 30. Is it a reputed company? මෙතෙන්දී reputed කියලා කියනවා අපි කීර්තිමත් කියද්දි. Is it a reputed company? ඒක කීර්තිමත් ආයතනයක්ද? Yes, it is a reputed company. ඔව් ඒක කීර්තිමත් ආයතනයක්. හරි අපි ඊළඟට බලමු ආයකින් ප්‍රශ්න හදලා. 31. Are you busy right now? දැන් ඔයා කාර්යබහුලද? Yes, I'm busy. I will call you later. ඔව් මම busy. මම ඔයාලට පස්සේ කතා කරන්නම්. 32. Are you sure about that? ඔයාට ඒ ගැන විශ්වාසද? Yes, I am pretty sure. ඔව් මට හොඳටම විශ්වාසයි. Yes, I am pretty sure about that. 33. Are you angry with me? යාළුවගෙන් අහන්න පුළුවන් තරහ වෙලා දින්න කියලා. Are you angry with me? ඔයා තරහ වෙලා දින්නේ මං එක්ක? No, I'm not. නෑ මං තරහ වෙලා නෑ. No, I'm not. 34. Are you a student? Are you a student? සිසුවෙක්ද? Yes, I'm a student. ඔව් මම සිසුවෙක්. එහෙම නැත්තම්? No, I'm not. I'm a teacher. නෑ එහෙම නෙවෙයි. මම teacher කෙනෙක්. I'm a teacher. 35. Are you happy today? ඔයාද සතුටින්ද? Yes,
I'm so happy today. ඔව් මම අද ගොඩාක් සතුටින්. 36. Are you at home? ඔයාද ගෙදරද ඉන්නේ? Are you at home? Yes, I am at home now. ඔව් දැන් මං ගෙදර ඉන්නේ. 37. Are you from Colombo? ඔයා කොළඹ ඉඳන්ද? No, I'm from Kandy. නෑ මම නුවර. I'm from Kandy. 38. Are you ready to go? ඔයා දැන් යන්න ලෑස්තිද? Are you ready to go? Yes, I'm ready. ඔව් මම සූදානම්. 39. Are they fine? ඔවුන් හොඳින්ද? Are they fine? Yes, they are. ඔවුන් හොඳින්. Yes, they are fine. 40. Are they here? ඔවුන් මෙහි ඉන්නවද? Yes, they are here. එහෙම නැත්නම් අපිට කෙටි උත්තර දෙන්න පුළුවන්. Yes, they are. ඔව් ඉන්නවා. හොඳයි අද දවසේ ගෙනාව පාඩම මෙතනින් අවසන් කරනවා. නැවතත් අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන තෙක් පරිස්සමින් ඉන්න සුබ දවසක්.